ගොඩක් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. අද මම මේ වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ ඔයාලා PC එකක් use කරනවා නම් ඔයා දැනගන්න ඕන keyboard shortcuts 10ක් ගැන. 10ක් කිව්වොත් මම 10ට වඩා කතා කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු අද වීඩියෝ එකට. මම කතා කරන පළවෙනි ෂෝට්කට් එක තමයි show desktop කියන්නේ. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ PC එකේ Windows ගොඩක් open වෙලා තියෙනවා. එකපාරම අපේ desktop එකට යන්න. ඒකට අපිට කරන්න තියෙන්නේ Windows 1යි D එකයි press කරන එක. එකපාර desktop එකට යනවා. මම කතා කරන දෙවෙනි ෂෝට්කට් එක තමයි switch between apps කියන එක. ඒ කියන්නේ හිතන්න අපි Windows දෙකක් open කරලා තියෙනවා. එකක් Word මම Word එක minimize කරලා තියෙන්නේ. එතකොට අනිත් එක Chrome. ඒක මම open කරලා තියෙන්නේ. එතකොට මට Chrome එකේ ඉඳලා Word එකට මාරු වෙන්න පුළුවන්. ලේසි විදියක්. ඒකට අපිට පුළුවන් Alt එක ඔබාගෙන tab එකේ පුහම අපිට මේ වගේ එකක් පේනවා. මෙතන තියෙනවා මම දැන් use කරන apps තුන. දැන් මම ඉන්නේ Chrome එකේ. මට යන්න ඕනේ Word එකට. හින්දා මම මෙතන Word එක තෝරලා Alt එක අතාරිනවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් Word එක ඇතුළට ගියා. මම use කරන තුන්වෙනි shortcut එක තමයි මේක shortcut ගොඩක්. මෙතන තියෙනවා shortcut තුනක්. එහෙනම් අපි ඒ shortcut තුන බලමු. මේ ඔක්කොම වැඩ කරන්නේ web browsers වලට විතරක් නෙමෙයි. මේවා ඔය tab based apps වලට use වෙනවා. ඒ කියන්නේ දැන් Windows 11 වල ඔයාලා දන්නවා file explorer එක වෙනස්. එතකොට ඒකට use කරනවා. ඒ වගේම Photoshop වගේ tabs based ඒ වගේ tab අතර මාරු වෙන්න අපිට මේවා use කරන්න පුළුවන්. ඉතින් වැඩි ප්‍රමාණයක් ගන්න මේවා web browser එකකින් මම මේක web browser එකකින් තමයි දැන් ඔයාලට පෙන්නන්නේ. මුලින්ම කොහොමද අපි අලුත් tab එකක් open කරන්නේ? ඒකට ගන්න තියෙන control එකයි T එකයි press කරන්න. එතකොට ඔයාලා බලනවා අලුත් tab එකක් එනවා. ඉතින් එක tab එකක් නෙමෙයි tab ගොඩක් අපිට open කරන්න පුළුවන්. ඒකට ගන්න තියෙන control T press කරන්න. දැන් ඔයාලා මේ විදිහට tab ගොඩක් open කරා. ඔයාලට මේ tab close කරගන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ control එකයි W එකයි press කරන්න. ඔයාලට බලන්න tab එක close වෙවි යනවා. ඊට පස්සේ අනිත් එක තමයි ඔයාලා tab අතර මාරු වෙන්න ඕන නම් කොහොමද මාරු වෙන්නේ? ඉතින් ඒකට මම ආයෙ පාරක් tab ටිකක් ගන්නවා. දැන් ඔයාලා apps අතර මාරු වෙන්න කරේ alt එකයි tab එකයිනේ. ඒ වගේ tab අතර මාරු වෙන්න control එකයි tab එක. මේ විදිහට බලා ගන්න පුළුවන්. tab අතර මාරු. මම කතා කරන හතරවෙනි එක තමයි අපි කොහොමද file explorer එක ඉක්මනට launch කරගන්නේ කියලා. දැන් taskbar එක වලට බලා ගන්න පුළුවන්. මගේ file explorer එක තියෙනවා. දැන් උදාහරණයකට මගේ file explorer එක taskbar එකේ නැහැ කියලා හිතන්න. දැන් මම කොහොමද file explorer එක open කරගන්නේ? taskbar එකෙන් පුළුවන්. දැන් taskbar එකේ නැති හින්දා මම start එකට ගිහිල්ලා මේ හරිය පෙන්නුවොත් හොඳයි. නැත්නම් ඒක ඔයා disable කරලා තියෙනවා. ඔයාලා තියෙන search එකේ file explorer කියලා search කරලා file explorer එක ගන්න. ඒක වෙලා යන හින්දා ඒකට shortcut එකක් තියෙනවා. ඒ තමයි Windows එකයි E එකයි. Windows එකයි E එකයි press කරාම මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් file explorer එකෙන්. ඒ වගේම තව දෙයක් මේක ගොඩක් අය දන්නේ නැති දෙයක්. ඒ තමයි ඔයාලා සමහරවිට file explorer එක open කරද්දී quick access එකෙන් open වෙනවා. ඔයාලට ඒක හදාගන්න පුළුවන් this PC එකට. ඉතින් ඒක මේ වීඩියෝ එකට අදාළ දෙයක් නෙමෙයි. හැබැයි මම ඒක කරන විදිහත් පෙන්නන්න. ඒකට ඔයාලා කරන්න තියෙන්නේ මෙතන තියෙනවා file කියලා එකක්. අන්න ඒක ක්ලික් කරලා මෙතන තියෙන change folder and search options කියලා අන්න ඒක ක්ලික් කරන්න. මේ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට එනවා. මෙන්න මෙතන තියෙන open file explorer 2 කියන එක quick access වැටලා තියෙනවනේ. ඒක this PC දාගන්න ඕන විදිහට දාගන්න. ඉතින් මේ ගොඩක් අය දන්නේ දෙයක්. file explorer එක open කරන්න පුළුවන් Windows එකයි E එකයි press කරලා. මම කතා කරන පස්වෙනි shortcut එක තමයි කොහොමද application එක close කරගන්න එක. දැන් open කරපු app එක close කරගන්න විදිහට මම දැන් කතා කරන්නේ.
ඕපන් කරපු වෙබ් එක ක්ලෝස් කරගන්න අපිට කරන්න තියෙන්නේ alt එකයි කීබෝඩ් එකේ alt key එකයි F4 එකයි ප්‍රෙස් කරනවා alt එක ඔබාගෙන F4 එක ප්‍රෙස් කරනවා මේ විදිහට app එකක් ක්ලෝස් කරන්න පුළුවන් අය මම එක් කරලා බලන්න මේ විදිහට alt එකයි F4 එක ඒ විදිහට ඒ වැඩේත් ලේසි කරගන්න පුළුවන් මම කතා කරන 6 වෙනි keyboard shortcut එක තමයි desktop එකේ ඉන්න ගමන් කොහොමද අපි lock screen එකට යන්නේ සාමාන්‍ය විදිහට අපි යන්නේ මේ විදිහට Windows එකේ ඉබුවා start එකට ගියා මෙතන power කියන එකට ගියා lock කියන එක ඉබුවා ඊට පස්සේ lock වෙනවා මම කතා කරන්නේ lock කරන විදිහට දැන් lock කරන විදිහ කරන්න ඔයාලට පුළුවන් Windows එකයි L එකයි බලන්න Windows එක ඔබාගෙන L කරපුවාම මේ විදිහට lock screen එකට යන්න පුළුවන් මම use කරන ඊළඟ shortcut එක තමයි මේක shortcut එකක් නෙමෙයි මේකත් ගොඩක් එහෙනම් අපි එක් කරන්න මොකක් හරි ෆයිල් එකක් තියෙන තැනකට යන්න ඕන හරි දැන් ඔයාලට මේ බලා ගන්න පුළුවන් විදිහට මම ළඟ තියෙනවා ෆෝල්ඩර් එකක් මේ ෆෝල්ඩර් එක කොපි කරන විදිහ ඔයාලා දන්නේ නැත්නම් ඔයාලා කොහොමද ඔයාලා දන්නේ නැත්නම් හරිද ඔයාලා දන්නේ නැත්නම් ඔයාලා කොහොමද කරන්නේ මෙතන මේ කොපි කියන එක එපුවා තව කොහාට හරි ගියා හිතමු අපි වෙන ෆෝල්ඩර් එකක් අරමු මේ ෆෝල්ඩර් එකේ මේ විදිහට පේස්ට් කරනවා මෙහෙමනේ ඉතින් කොපි පේස්ට් කරන විදිහට ලේසි කීස් තමයි දැන් මේක අපි කොපි කරන්න ඕන මේක මේ විදිහට සිලෙක්ට් කරලා control එකයි C එකයි ඔබනවා ඊට පස්සේ ඔයාලට තියෙන ඔයාලට ඕන තැනට ගිහිල්ලා ඒක පේස්ට් කරන්න එහෙනම් පේස්ට් කරද්දිත් ඔයාලට මෙතන පේස්ට් කියන එක දෙන්න පුළුවන් නැත්නම් මෙතන පේස්ට් එක දෙන්න පුළුවන් නැත්නම් control එකයි V එකයි ඔබන්න දැන් නම් මේ රීප්ලේස් ආන්න ඔයාලා දන්නවනේ මම කලින් මේක දැම්මනේ ඒකින්ද ඉතින් ඒ විදිහට ඔයාලට පේස්ට් කරගන්න පුළුවන් එහෙනම් දැන් අපි බලමු කොහොමද කට් කරගන්නේ කියලා ඉතින් කට් කරගන්න එකට අපිට කරන්න තියෙන්නේ ආය අරක සිලෙක්ට් කරලා control එකයි X එකයි ඔබන්න ඊට පස්සේ මේ new folder කියන එක මොකක් හරි ඔයාලට ඕන folder එකට ගිහිල්ලා control V ඔබන්න ඊට පස්සේ ඒක paste වෙනවා ඊට පස්සේ මම කතා කරන්නේ ෆයිල්ස් ගොඩක් කොහොමද එකපාර සිලෙක්ට් කරගන්න කියලා. දැන් මම මේ ෆෝල්ඩර් එක ඇතුලට ගිහිල්ලා මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන ෆයිල්ස් ටික සිලෙක්ට් කරගන්න ඕනේ. හිතමු 1000ක් විතර තිබ්බ කියලා. එතකොට කොහොමද අපි සිලෙක්ට් කරන්නේ? ඔක්කොම ටික මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. සිලෙක්ට් ඕල් කියලා එකක් තියෙනවා. ඒක ක්ලික් කරනවා. එහෙමත් නැත්නම් ඔයාලා කරන්නේ මේ ඔක්කොම ටික මේ විදිහට ඩ්‍රැග් කරලා ඇවිල්ලා මේ විදිහට සිලෙක්ට් කරනවා. ඊට ලේසි කමක් තියෙනවා. ඒ තමයි control එකයි ඒකයි. ඉතින් මේ shortcut එක අපි වැඩ ලේසි කරන තව shortcut එකක්. මම කතා කරන ඊළඟ shortcut එක තමයි ඒකම Google Chrome එක open කරගෙන ඉන්න. මොකක් හරි app එකක් ඔයාලා open කරගන්න. දැන් ඔයාලා හිතන්න මේ Google Chrome එකේ නිකන් window එක පොඩි කරගන්න ඕන. ඒ කියන්නේ මෙහෙම කොහොම ඒ කියන්නේ ඒක කොහොමද කියන්නේ? එක එක පැති වලට ගන්නවා. දැන් උදාහරණයකට අපි ඔයාලට window එක පැත්තට කරගන්න ඕනේ. ඒ කියන්නේ එක පැත්තකට විතරක් හදාගන්න ඕන. ඔයාලා මෙහෙම drag කරන් ගිහිල්ලා මෙහෙම පිංගල හදන්න. එහෙම පුළුවන්. හැබැයි ඒක කරදරයි. ඊටදී ලේසිකමක් තියෙනවා. දැන් උඩට අරන් ගිහිල්ලා මෙහෙම අතයින්න පුළුවන් වුණාට මම හිතනවා මම කිව්වේ ඒක තේරෙනවා කියලා. කොහොම හරි Windows එකයි arrow keys ඔයාලට press කරන්න ඕන. මේ විදිහට ඔයාලට බලන්න Windows එකයි up arrow key එක press කරාම maximize වෙනවා. ඒ වගේම down arrow key එක press කරාම minimize වෙනවා. minimize කියන්නේ මේ maximize කියන එක expand මොකක්ද යන්නේ? කොහොම හරි අර මේක උටු මෙහෙම full screen වෙනවා ඊට පස්සේ අඩු වෙනවා. එහෙම කරන්න පුළුවන්. ඊට පස්සේ Windows එකයි වම් පැත්තේ arrow key එක press කරාම වම් පැත්තට align වෙනවා. ඊට පස්සේ Windows key එකයි දකුණු පැත්තේ arrow key එකයි press කරාම මේ පැත්තට යනවා. මම කතා කරන අන්තිම keyboard shortcut එක තමයි Windows plus Control plus Shift plus P. Windows එකයි Control එකයි Shift එකයි B එකයි press කරන්න මම කියන පිළිවෙලට මොන්නේ කොහොම හරි B එක තමයි අන්තිමට press කරන්න ඕනේ. Windows එකයි Control එකයි Shift එකයි B එකයි press කරාම අපි ඔයාලට බලා ගන්න පුළුවන් මොකක් හරි එකක් වුණා. නිකන් PC එක offline වුණා. ඉතින් මේකෙන් වෙන්නේ අපේ graphic driver එක reset වෙනවා.
හිතන්න ඔයාලගේ ඇප් එකක් තියෙන එකේ බ්ලැක් ස්ක්‍රීන් එරර් එකක් ඇවිල්ලා මෙච්චර කල් පාවිච්චි කරපු ඇප් එක. ඒක උඩට ගන්න තියෙන්නේ Windows එකයි, Control එකයි, Shift එකයි, B එකයි ප්‍රෙස් කරා. නැත්නම් ඔයාලා හිතන්න ඔයාලා PC එක ඔයාලා ඕෆ් කරලා ඔන් කරද්දි බ්ලැක් ස්ක්‍රීන් පෙන්නනවා ලොග් වුණාට පස්සේ. ඉතින් ඒතකොට ඔයාලා පුළුවන් Control එකයි, Windows එකයි, Shift එකයි, B එකයි ප්‍රෙස් කරන්න. එතකොට ආයි පාරක් graphic driver එක රීස්ටාර්ට් වෙලා PC එක desktop එක පෙන්වන්න ඉඩ තියෙනවා. ඉතින් ආන් එහෙම මේ shortcut එකෙන් අපිට වැඩ ගන්න පුළුවන්. මේක තමයි වීඩියෝ එක. වීඩියෝ එක හොඳ නම් like කරන්න, පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ YouTube channel එක subscribe කරන්න.